මිනිස්සෙකුගේ ආයු කාලය කොච්චරද පුතා? මිනිස්සෙගේ ආයු කාලය මේ වර්තමානයේ හැටියට බලනකොට අපි කියමුකෝ අවුරුදු 80ක් කියලා. අවුරුදු 80ක්. ඊට එහා බෑ යන්න. මැරෙනවා. අපි කියමුකෝ ගියා කියලා සසර පිම්බලේ 120ට වඩා යන්නම බෑ. 120ට වඩා යන්න බෑ. එතනින් මෙහා වැටෙනවාමයි. ඉවරනේ එතකොට පුතා. ඇමරිකාවේ තිබ්බත් වැඩක් නැහැ, එංගලන්තේ තිබ්බත් වැඩක් නැහැ, චීනේ තිබ්බත් වැඩක් නැහැ, ඩුබායි වල තිබ්බත් වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ අක්කර 600 700 අම්මගේ අප්පගේ දේපොළ වාගේ ලියාගෙන තිබ්බාට ඇති වැඩක් තියනවද? වැඩක් නැහැ මෙව්වා. ඔක්කොම තබා තියා අවසානයේ අකමැතිම ධර්මතා තුන වැළඳගෙන යන්න වෙනවා. මොනවාද ඔය අකමැතිම ධර්මතා තුන? තව ගත්තේ නැහැ පුතා යුවා. ගන්න නැහැ මන් දන්නවා මරණකම්ම ගන්න. ඔබට අන්තිමට උරුම වෙන වස්තු තුන මං අහන්නේ. ඔබට අන්තිමටම උරුම වෙන වස්තු තුනක් තියෙනවා. මිනියට අන්දන ඇඳුම. තව ගත්තේ නැහනේ? නෑ. ගන්නෙත් නෑ, හිතුවෙත් නෑ ගන්න. හැබැයි අන්තිමටම පුතා දැන් නිකන් හිතන්නකෝ මල්ලි මැරුණා. ඔහොමම. මේ ඊයේ පෙරේද කුරුණෑගල මැරුණේ ලොකු ව්‍යාපාරිකයෙක්, කෝටිපති ව්‍යාපාරිකයෙක් අවුරුදු 40 ගානයි මැරුණා. මාත් මල ගෙදර ගියා බලන්න. කෝටිපති ව්‍යාපාරිකයා. එයාගේ අයියා තමයි මාව ජපානයේ එක්කගෙන ගියේ. ඉවරයි ඉතින්. කොච්චර තිබ්බත් එච්චර තමයි. දැන් මල්ලි මැරුණා කියලා හිතන්නකෝ. මෙතන ඉන්න අය මැරිලාද කියලා දන්නේ නැති ඉඳලා එක්කගෙන ගිහිල්ලා ඉස්පිරිතාලේ දොස්තර මහත්තයාට පෙන්නනවා, නලාව තියලා බලලා ආහට මෙහෙට පෙරලා ඔබලා වැඩක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඔයාගේ නෝනයි නෑයෝ එකතු වෙලා මේ ආයතනයේ අයත් උදව් කරලා මල් ශාලාවට ගෙනිහිල්ලා දවස් දෙකක් තුනක් තියාගන්න කියලා හදනවා. හදලා ඉවරලා ඔය තිබ්බ වටිනා මෑඳු දැන් ඔය ඇඳගෙන පැලඳගෙන ඉන්න වටිනා මෑඳු ගෙදර අල්මාරිය වල තියෙන ඇඳු නෝනා මැදලා එල්ලලා තියෙන්නේ කූරු ගහලා. අය හම්බෙයි දේව අඳින්න. ඒවා හම්බෙන්නේ නැහැ. අර මල් ශාලාවෙන් අඳනවා පළු කෑලි කෑලි කපාපුවා. ඒක අඳලා අර පිදුරු ගොඩ උඩ තියලා සිංහයා වාගේ පිදුරු ගොඩේ හදාපුගේ රැට ගිහිල්ලා බුදිය නැන්ද තුන් ගමනක් විතර උඩ ගිහිල්ලා වැටෙන්නේ බලන් ඇඳේ බුදිය ගත්තාම. ඒ තරම් සැප මෙට්ට. යන්නේ කොහෙද දන්නේ නැති මේ ගමන. යන්නේ කොහෙද දන්නේ නැති ගමන. ඒ තරම් සැප විඳිනවා. එහෙම විඳගෙන ගිහිල්ලා දැන් පිදුරු කොට්ටලෑලි ගහලා පිදුරු දාලා උඩින් ලස්සන විල්ලූ දාල්ලපු රෙද්දකින් වහලා මේකව තියනවා ඒකේ. අකමැතිම කාමරේනේ පුතා ඔය. කැමැති කාමර හදලා තියෙන්නේ ඕන තරම්. AC කරලා ෆෑන් දාලා විචූරණ දාලා নানা ප්‍රකාර ඒවා. හැබැයි අකමැතිම කාමරේ බුදියන්න වෙනවා. අකමැතිම ඇඳුම ඇඳගෙන. අකමැතිම ඉඩමට යන්න වෙනවා. මිනි පිටිය. ඒකට යන්න වෙනවා. ඇත්ත ඒකනේ. මේ ලෝකේ ඇත්ත ඒකනේ. ඔබ මොන තරම් මේ සමාජය ඇතුලේ වෙස් වලාගෙන ජීවත් වුණත් ඔය ධර්මතා තුනට නතුයිමයි. ඒක ආයේ ලොකු කුඩා ભેදයක් නැහැ, තරහා තිරමක් නැහැ පුතා. ගිහි පැවිදි ભેදයක් නැහැ. මුන් වහන්සේලාටත් එහෙමයි. ජීවිතේට පොරවාපු නැති සිවුරක් තමයි එදාට පොරවන්නේ. පොරවලා සංගල දාලා නානාවිද මල් පෝච්චි මල් වඩම් පහන් වටේට තියලා දරසාය ගහලා පිට්ටනියේ ගිහලා ඔබාපුවාම ඉවරයි. අලු විතර. එතකන් තමා පුතා නටන නැටිලි අපි ඔක්කොම. ගිහිවත් පැවිදිවත් එතකන් තමා නටන නැටිලි. එහෙනම් ගෞරවයේ තියාගෙන පූජනීයත්වයේ තියාගෙන වන්දනීය බව ආරක්ෂා මේ බලන්නකෝ අවුරුදු 10 ගානකට මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සෙක් නෙමෙයි. අවුරුදු 10 ගානකට එහාදී මනුස්ස ලෝකේ මිනිහෙක්.
ඉටියෙන් මැටියෙන් රත්තරනෙන් රිදියෙන් ලෝකඩයෙන් දැවෙන් තනා තබා තියාගෙන පෙරලි පෙරලි ලෝකේ මානවයෝ වන්දනා කරනවා.